හැමෝටම සුබ දවසක් වේවා. සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් ලෝකේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් කිනාව ටිකක් වෙනස් කන්සෙප්ට් එකක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකත් අයිති වෙන්නේ සයන්ස් ෆික්ෂන් ගණයට. ඉතින් මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ නම් මීට අවුරුදු 3කට කලින්, ඒ කියන්නේ 2017 මේ ෆිල්ම් එකේ නම තමයි ප්ලැටිනස්. සමහරක් අය බලලත් සමහරක් අය බලලා නැතුවත් ඇති. ඉතින් මේ ෆිල්ම් එකේ පැත්තට හැරුණොත් මේ ෆිල්ම් එකේ ඉන්නවා එක්තරා මෙඩිකල් කොලේජ් එක කොට්නි කියලා වෛද්‍ය සිසුවියක්. ඉතින් මේ වෛද්‍ය සිසුවියට ඕන වෙනවා මරුණට පස්සේ දැනෙන අත්දැකීම් ලබා ගන්න. ඉතින් මේ අත්දැකීම් ලබා ගන්න මෙයා දරුණු පරීක්ෂණයක්. Do you have plans tonight? Do you want to have fun with me later? Courtney Holmes, I am mildly surprised, but offer accepted. Midnight basement, sublevel C. What's going on? I would like you to stop my heart. මේ කොට්නි මොකද කරන්නේ? මෙයාගේ තවත් යාළුවෙක් ටික දෙනෙක් එකතු කරගෙන මේ කොට්නි යනවා මේ මෙඩිකල් කොලේජ් එකේ අතෑරලා දාපු පරීක්ෂණාගාරයකට. එහෙම ගිහින් මෙයාගේ හાર્ට් එක නතර කරනවා තප්පර ගානකට, පොඩි තප්පර ගානකට. ඉතින් ඒ තප්පර ගාන ඇතුළත මොලේ සිදුවන වෙනස්කම් එක්තරා මැෂින් එකකින් රෙකෝඩ් කරනවා. You give it 1 minute and then you bring me back. Okay, now's the point where you say it's all a joke. What happens to us after we die? The only way to find out is to see for ourselves. මෙයා මේක කරන්නේ තමන්ටමයි. ඉතින් තමන්ට මේක කරගත්තාම මෙයාගේ යාළුවන්ට කියනවා මේ තප්පර ගාන ගියාට පස්සේ මෙයාට නැවත ජීවිතය ලබා දෙන්න. ඒක නැවත පණ ගන්න කියලා කියනවා. ඉතින් කොහොම හරි මෙයා මේ තප්පර ගාන ගියාට පස්සේ මෙයාගේ යාළුවෝ try කරනවා මේ තප්පර ගාන ඉවරුණාට පස්සේ නැවත මෙයාගේ පණ ගන්න. ඉතින් මොනවා වෙනවද? මෙයාට පුළුවන් වෙනවද මේ පණ ගන්න? ඉතින් මෙයාලා දන්න හැම දේම කරනවා. ඒත් මෙයාලට බැරි වෙනවා නැවත මේ කොට්නිව යථා තත්ත්වයට ගිහින්. ඉතින් ඒත් එක්කම තව මෙයාලගේ යාළුවෙක් එතන එනවා. ඉතින් ඒ යාළුවා කවුද? ඒ යාළුවාට පුළුවන් වෙද්ද නැවත කොට්නිව මේ ලෝකෙට ගේන්න? කොට්නි මැරෙයිද? ඉතින් මේ ඔක්කොටම උත්තර මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා. ඉතින් ෆිල්ම් එක ලස්සන ස්ටෙප් එකකින් ස්ටෙප් එක ගොඩනගලා තියෙනවා. ඉතින් දැන් කොට්නි ආවා කියලා හිතන්නකෝ. නැවත අර පරීක්ෂණ සමත්තලා පණ ඇවිත්. ඉතින් ආවට පස්සේ මේ කොට්නිට මොනවා දැනෙන්නේ නැත්නම් අර තප්පර ගාන ඇතුළත අර හાર્ට් එක නතර කරලා තිබුණු තප්පර ගාන ඇතුළත. ඉතින් ඊට පස්සේ මේ කොට්නි නැවත මේ ලෝකෙට ආවට පස්සේ කොට්නි මොන වගේ හැසිරෙයිද? මේ හැම උත්තරයක්ම මේ ෆිල්ම් එක ඇතුළේ තියෙනවා. ඉතින් මම කියනවා ඔයාලට මේ ෆිල්ම් එක බලන්න. බලලා ඔයාලම තීරණය කරන්න මොකක්ද මේ ඇත්තටම බලනකොට පස්සේ අපිට මේ විදිහ දේවල් වෙනව ඇද්ද කියලා. ඉතින් මේ වගේ පරීක්ෂණ ලෝකේ ක්‍රියාත්මක කරන දැනටත් මම දැක්ක වීඩියෝ කතා තුළින් සම්පත් අයියා දාලා තිබ්බ වීඩියෝ එකක් මේ ලෝකේ රිසර්ච් එකක් කරනවා මේ මැරුණාට පස්සේ අර 99න් බේරෙනවා කියන්නේ. අන්න ඒ සිද්ධිය වුණ අයගේ රිසර්ච් අරන් චෙක් කරනවා ඇත්තටම මේ මැරුණ තප්පර ගාන ඇතුළත එයාට මොන වගේ අත්දැකීමක්ද අත්විඳින්නේ කියලා. ඉතින් ඒ වගේ පරීක්ෂණ ලෝක ක්‍රියාත්මක වෙනවා. ඒවා සම්පාදක කරගෙන වෙන්න ඇති. ඉතින් මේ ෆිල්ම් එකත් හදලා තියෙන. ඉතින් මට ලින්ක් එක දාලා දෙනවා. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් මේ ෆිල්ම් එක. ඉතින් මේ වගේම තවත් සයන්ස් ෆික්ෂන් හෝ වෙනස් කන්සෙප්ට් එකක් තියෙන ෆිල්ම් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හුඟ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරේ. තාමත් මගේ channel එකට ඔයාලා සෙට් වෙලා නැත්තම් වෙනස් ෆිල්ම් බලන්න කැමති නම් ටිකක් කන්සෙප්ට් එක අමුතු ෆිල්ම් බලන්න කැමති නම් පල්ලෙහා තියෙන subscribe button එක ඒක ක්ලික් කරලා මගේ channel එකට set කරන්න. ඒ වගේම bell icon එකත් කැමති නම් ක්ලික් කරලා මගේ channel එකට set වෙන්න පුළුවන්. ඉතින් ආය හමු වෙ බලාපොරොත්තු
අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක් වේවා.